මේ තමයි හාතාගම වැව. මේක අයිති කිරිඳිගල්ල ගමට. කිරිඳිගල්ල ගම අයිති වෙන්නේ වන්නි හත්පත්තුවට. ඒ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට. ඔයාලා දන්නවද මේකේ අතීත කතාවක් තියෙනවා මේ ප්‍රදේශයේ. මහසෙන් රජුරුවන්ගේ ප්‍රදේශයක් මේක. මහසෙන් රජුරුවෝ වැව් 7ක් හදලා තියෙනවා. ඒකේ කුඩා වැවක් තමයි මේ. ඒ කියන්නේ මේ වැව් 7 කිරිඳිගල්ල වැව කියලා එකක් තියෙනවානේ. මේ කිරිඳිගල්ල වැවේ වතුර වැඩි වතුර මේකේ තමයි රැස් වෙන්නේ. ඉතින් මේ වගේ වැව් 7ක් කියන්නේ ප්‍රදේශ ශාස්ත්‍රීක වෙන්න ඕනනේ. ඒත් හරිම වියලි ප්‍රදේශයක් කියලා තියෙනවා. කනගාටු වෙන දේ මහපුවම. තලගල්ල වැව, කිරිඳිගල්ල වැව, මඩගල්ල වැව, මාගල්ල, හුළුගල්ල. ඒ වගේ වැව් 7ක් තමයි මේ ප්‍රදේශෙත් ඒ රජතුමා විසින් හැදුවයි කියලා කියන්නේ. ඉතින් මේ හාතාගම වැව මේ දවස්වල වතුර අඩු වෙලා. නමුත් මේ ප්‍රදේශේ තියෙන කුඹුරු යායක්. ඒ යායට වැඩ කරන්න වතුර ලැබෙනවා මේකෙන් කියලා තමයි කියන්නේ. ඉතින් වතුර ලැබුණට මේ දවස්වල ආණ්ඩුවෙන් දෙන වතුර වලින් තමයි මේගොල්ලෝ ගොඩක් යැපෙන්නේ. හරිද? ඒක පුදුම කතාවක් නේද? වැව් 7ක් හදලා බැරි වුණානේ ප්‍රදේශ ශාස්ත්‍රීය කරන්න. ඒකට හේතු විදිහට මම නම් දකින්නේ අපිව යටත් විජිත කාලෙදී කරලා තියෙන අපරාධයක්. ඒ කියන්නේ වැව් වල අමුණු කඩලා විනාශ කරලා තියෙන කතාවක් වගේ එකක් තමයි මට හිතෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි ඉතිහාස කතාවේ හැටියට අපි මේ ප්‍රදේශේ වන්නි හත්පත්තුවට අයිති කියන්නේ වන්නියවරු 7 දෙනෙක් හිටියා කියලා කියනවානේ මේ ප්‍රදේශේ. ඒ වන්නියවරුන්ගේ ප්‍රදේශයේ කොටසක් තමයි මේ. ඔයාලා දන්නවද මෙහි තියෙන බ්‍රාහ්මණගම කියලා. මේ ආසන්න ප්‍රදේශයේ. මේ බ්‍රාහ්මණගම කියන්නේ බමුණෝ හිටියයි කියලා කියන ප්‍රදේශයක්. අපි මේ ලංකාවේ බමුණෝ නැහැ කියලා කියනනේ ගොඩක් අය. නමුත් ඒවට සාක්ෂි සාධක ගමේ ඕන තරම් තියෙනවා. ඉතින් දවසක ඇවිල්ලා ඔයාලත් මේ ගැන හොයලා බලන්න. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිව්වට කුරුණෑගල ඉඳලා කිලෝමීටර් 35ක් 40ක් විතර කුරුණෑගල අනුරාධපුර පාරේ ඇවිල්ලා තමයි අඹගස්වැව ප්‍රදේශයෙන් තමයි මේ ප්‍රදේශයට හැරිලා එන්න ඕනේ. ඉතින් මම ඒ පන්සල් අනිත් වැව් ගැන තොරතුරු පසුවට ගේන්නම්. නමුත් දැන් ඕගොල්ලන්ට පුළුවන් නේද මේ ප්‍රදේශ ශාස්ත්‍රීයකත්වයේ පෙර ශාස්ත්‍රීයකත්වය ගැන හිතලා බලන්න. ඒ විදිහට හිතුවොත් අපිට අනාගත ශාස්ත්‍රීයකත්වය හදන්න අපේ රජවරුන්ට පුළුවන් වෙන්න ඕනේ මේ ප්‍රදේශය ශාස්ත්‍රීය කරන්න. ඒ කියන්නේ අපේ රජවරු දැන් ඉන්නේ ඉතින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවනේ. ඉතින් අපි ඉල්ලා හිටිනවා මේ ප්‍රදේශවල වැව් අමුණු ටික හරි ගස්සලා ක්‍රමවේදයක් හදන්න, ගෝවි මහතුරුත් එකතු කරගෙන, ගෝවි සමිති එකතු කරගෙන ඒ ක්‍රමවේදය සකසන්න ඒගොල්ලන්ගේ ශ්‍රමයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරන ගම අනාගතයේ ඒ වැව් අමුණු ගැන තොරතුරු ටික ඕගොල්ලන්ට ගේන්න මම නවතිනවා. තෙරුවන් සරණයි.